කොහේ හරි රටක් දියුණු නම් ඒ රටේ ගැහැණිය ප්‍රවේශම්. හොඳට බලන්න. හැම දියුණු රටකම ඒක ප්‍රබල රහසක්. ඒ රටේ ගැහැණිය මොනවද වෙලා තියෙන්නේ? ප්‍රවේශම් පරිස්සම් කරනවා. උන් ගෑනුන්ව රකින්නවා. ඇයි යකෝ ගෑනු ටික රැකුණොත් නේ ඒ જાතිය බෝ වෙන්නේ. රටක් රැකෙන්නේ කවුරු රැකුණොත්ද? ගැහැණු පිරිස රැකුණොත්. ඒ නිසා ගැහැණුන්ව ආරක්ෂා කළ යුතුයි. ගැහැණිය සුරක්ෂිත කළ යුතුයි. සියලු දියුණු රටවල ඕක තියෙන හොඳට බලහල්ලා. ගැහැණු අය රැකිය යුතුයි. ඒ අය මේ පාර යනකොට චූස් බූස් ගන්නයි. ඔය තැන් වල එක එක විසි කරන්නයි රොකට් අරින්නයි. උන්ට නම් කියන ඒ ගොම් පුරුදු අතාරින්න ඕන. ටක් ගාලා තේරුම් ගන්න ඕන ඔය දරුවෝ වුණත් ඔයාලා තාම පොඩි වුණාට ඔයාලා තව දවසක කාලෙක තාත්තල වෙයි. දුවලා ඉපදෙන්නේ. Tamanට දාව දුවලා ඉපදෙනවා. ඒක හිතන්න ඕන මගේ දුවෙක් දවසක මේ පාරේ මෙහෙම ගියොත් මං චූස් කියනවාද? මම එහෙම මීහරකෙක් වගේ හැසිරෙනවාද? මම මේ කියාගෙන ආවෙත් ඒකයි මේ හොන ගන්නමයි පරිස්සම් වෙන්න. මේ සමාජය තාම ආරක්ෂිත නැහැ. දැන් සියලු පිරිමි ගැහැණු අයගේ ආරක්ෂාව සුරක්ෂිත කරන්න. සමාජික ලක්ෂණේ. අපේ රටේ ඒක පටන් ගත්තොත් ඒකම ඇති සෑහෙන දුරක් දියුණු වෙනවා.